කවදා හරි හිතලා බලලා තියෙනවද අපි හැමදාම වගේ පාවිච්චි කරන ප්ලාස්ටික් වතුර බෝතලයක් ඇත්තටම හැදිලා තියෙන්නේ මොනවන්ද කියලා? හොඳයි. අද අපි කතා කරන්න යන්නේ අන්නේ බෝතලයේ ඇතුලේ හැංගිලා තියෙන පුදුම රසායනික රහසක් ගැන. හරි එහෙනම් අපි මුලින්ම බලමු මේ ප්ලාස්ටික් බෝතලේ රහස මොකක්ද කියලා. මේක අපි හිතනවට වඩා ගොඩක් ගැඹුරු කතාවක්. මෙන්න තියෙනවා අපි හැමෝම දන්න සමහර විට කිසිම දෙයක් නොහිතා පාවිච්චි කරලා අයින් කරන සාමාන්‍ය ප්ලාස්ටික් බෝතලයක්. ඒත් මේ සරල පෙනුම ඇතුළේ පුදුම විද්‍යාත්මක කතාවක් හැංගිලා තියෙනවා. ඉතින් කවදා හරි නිකමට හිතුවද මේක ඇත්තටම අංශු මට්ටමින්ම හැදලා තින්නේ මොනවන්ද කියලා? අපි දැන් මේ රහස හොයාගෙන යමු. මේ බෝතලයේ මුළු කතාවම රැඳිලා තියෙන්නේ එකම එක පුංචි අණුවක් උඩ. ඒ තමයි එතීන්. මෙන්න මේ පුංචි අණුව. ඉතින් රසායනික සූත්‍රය තමයි C2H4. හිතන්නකෝ අපේ ප්ලාස්ටික් බෝතලය කියන විශාල ගොඩනැගිල්ලේ මූලිකම ගඩොල තමයි මේ. හරියට ලෙගෝ කෑල්ලක් වගේ. මේවා මිලියන ගණක් එකතු වෙලා තමයි අපේ බෝතලේ හැදෙන්නේ. බලන්නකෝ මේ ඉතින් අණුවේ ව්‍යුහය කොච්චර සරලද කියලා. කාබන් පරමාණු 2යි, හයිඩ්‍රජන් පරමාණු 4යි. ඒත් පුදුමේ කියන්නේ මේ සරල බව තමයි ප්ලාස්ටික් වගේ අතිශය සංකීර්ණ ශක්තිමත් දේවල් හදන්න පදනම වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් කියන්නේ තනියම ඉන්න කෙනෙක් නෙවෙයි. එයා ඇල්කීන කියන විශාල රසායනික පවුලේ පුංචිම සමාජිකයා. මේ පවුල හැමෝම හැදිලා තියෙන්නේ හයිඩ්‍රජන් සහ කාබන් කියන මූලද්‍රව්‍ය දෙකෙන් විතරයි. අන්න ඒ නිසා තමයි අපි මේවට හයිඩ්‍රෝකාබන කියලාත් කියන්නේ. එතකොට මේ ඇල්කීන පවුලේ හැමෝටම පොදු යාලව විශේෂ කරන ගතිගුණය මොකක්ද? මොකක්ද යාලගේ පවුලේ රහස? ඇල්කීන වල තියෙන සුපිරි බලය තමයි කාබන් පරමාණු අතර තියෙන මේ ද්විත්ව බන්ධනය. මේක හරියට සාමාන්‍යයෙන් එක අතකින් අල්ලගෙන ඉන්නව වෙනුවට අත් දෙකින්ම තදින් අල්ලගෙන ඉන්නවා වගේ වැඩක්. මේක තමයි හැම දෙයකම යතුරු. අන්න ඒ ද්විත්ව බන්ධනය තමයි ඇල්කීන් වලට පුදුම හැකියාවක් දෙන්නේ. ඒක හරියට අමතර අතක් වගේ. මේ අමතර අත පාවිච්චි කරලා එක එතීන් අණුවකට පුළුවන් තව එතීන් අණුවක් එක්ක සම්බන්ධ වෙන්න. මේ විදිහට දහස් ගණක් එකට සම්බන්ධ වෙලා දිග දාම හදනවා. අන්න ඒ දාම වලට තමයි අපි පොලිමර් කියන්නේ. ප්ලාස්ටික් කියන්නේ අන්න ඒ වගේ පොලිමරයක්. ඉතින් කොහොමද මේ පුංචි ඇහැට පේන්නවත් නැති එතින් අණුවකින් අපි අතට ගන්න පුළුවන් වතුර බෝතලයක් හැදෙන්නේ? ඒ ගමන හරිම රසවත්. මේ දැවැන්ත ක්‍රියාවලියේ ආරම්භකයා අපේ කතාවේ වීරයා තමයි මෙන්න මේ එතීන් අණුව. ඊට පස්සේ මේ එතීන් අණු මිලියන බිලියන ගණනක් එකතු කරලා කර්මාන්තශාලාවවලදී අධික පීඩනයට සහ තාපයට ලක් කරලා අර ද්විත්ව බන්ධන බිඳලා එකිනෙක සම්බන්ධ කරනවා. ඒ ක්‍රියාවලියට අපි කියනවා පොලිමරීකරණය කියලා. ඒකේ ප්‍රතිඵලය තමයි පොලිඑතිලීන් කියන ප්ලාස්ටික් වර්ගය. අන්තිමට අර නිර්මාණය වුණු පොලිඑතිලීන් තමයි උණු කරලා අච්චු වලට දාලා අපි හැමදාම දකින මේ ප්ලාස්ටික් බෝතල් බවට පත් කරන්නේ. ඇහැට නොපෙනෙන අණුවක ඉඳන් අපේ අතේ තියෙන බෝතලේ දක්වා. ඇත්තරම පුදුම ගමනක් නේද? හරි. ඉතින් කියන්නේ සරලම ඇල්කීනය. ඒ කියන්නේ අපේ මූලිකම ලෙගෝ කෑල්ල. එතකොට හිතන්න අපි මේ ලෙගෝ කෑල්ලට පොඩි වෙනසක් කළොත් අපිට මොන වගේ අලුත් දේවල් නිර්මාණය කරන්න පුළුවන් වෙයිද? ඒතින් අණුවේ තියෙන හයිඩ්‍රජන් පරමාණුවක් අයින් කරලා ඒ වෙනුවට වෙලත් පරමාණුවක් ආදේශ කළොත් මොකද වෙන්නේ? එතකොට අපිට ලැබෙන්නේ සම්පූර්ණයෙන්ම අලුත් ගුණාංග තියෙන අලුත්ම ද්‍රව්‍යයක්. එකම මූලික සැලැස්මෙන් පුදුම දේවල් හදන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් එතින් වල ඒක හයිඩ්‍රජන් පරමාණුවක් වෙනුවට ක්ලෝරින් පරමාණුවක් දැම්මම හැදෙනවා ක්ලෝරෝ එතින්. අන්න ඒකෙන් තමයි අපි ගෙවල් වල පාවිච්චි කරන්නේ PVC බට හදන්නේ. එතකොට හයිඩ්‍රජන් හතරම ෆ්ලෝරින් වලින් ආදේශ කළාම හැදෙනවා ටෙට්‍රාෆ්ලෝරෝ එතින්. දන්නවද මොනවද කියලා? අර නොයලා තාච්චි වල උණ්ඩ තියෙන ටෙෆ්ලෝන් ආලේපනය. බලන්න මේ හැම දෙයකම ආරම්භය අර සරල එතින් අණුව. ඉතින් පේනවා නේද අපේ ලෝකයේ තියෙන කුච්චර සංකීර්ණ ප්‍රයෝජනවත් දේවල් උනත් ඒවායේ පදනම වෙලා තියෙන හරිම සරල අණුක කොටස්. මේක තමයි රසායන විද්‍යාවේ තියෙන ඇත්තම පුදුමය. සරල දේවලින් සංකීර්ණ දේ ගොඩනැගීමේ හැකියාව. ඉතින් සරලම ඇල්කීනියන් ප්ලාස්ටික් බෝතලයක් හදන්න පුළුවන් නම් ඔක්ක මොහොතක් හිතන්න. අපේ වටේ තියෙන මේසය, පුටුව, ඇඳුම්, දුරකථනයේ මේ හැම දෙයක් ඇතුළෙම තව මොන වගේ විශ්මිත රසායනික රහස් සැඟවිලා ඇත්ද?